කානුවස් එකක් ඉන්න කානුවස් එක. ගහපන් ඔන්න බලන් ඉන්නේ ඔන්න අනේ අයියෝ. නෑ උතරින් ඉන්න. නෑ ඔන්න උතර එකෙක් ඉන්නවා. ඔන්න උතර හැංගිලි ගහපන්. අයියෝ. කෑවනේ. ඔය අයින්නේ. ඔන්න බලා. ජහම්බා හදිස්සි වෙන්න එපා. කාටද බං උඹයෝ තඩි බාන්න හදන්නේ? බොටෝනේ විකාරද? නෑ යන්නකෝ. මේ ඔය අස්සේ දාන්න නැතුව බං එළියට ඇදලා ගහපන් ඕකට. මොනවාද දැන් ඔය කියවන්නේ? මොකුත් නෑනේ. මම මේ ඔන්ලයින් ගේම් එකක් ගහනවා. ගේම්? මොනවද බං මේ රට්ටු විනාශන වැඩ? එලේ වෙච්ච වෙලේ ඉඳලා රැයක් දවාලක් නෑ. ඔය අටමගලේ අතේ ඔබාගෙන ගහනවා. මොන විකාරද බම් මේ? අයියෝ මොකක්ද අම්මේ? ඔයාගේ මේ කියවිලින්ද මේකට උට්ටුණා. දහදුක් විදලා දරුවෝ හදලා උස්මහත් කරේ උඹලට ඔය අටමගල බන්නද? මොන ජීවිතද බං ඔය ඔබ ගෙවන්නේ? මොනවා ඉන්නද? මේ ඉන්නේ මම හොඳට. ඉන්නවා. අඩුපතරේ මේ ඔබ යට යන මොකක්වත් හොද ගන්නවද කියහමු. ඒකත් මං එපා හොදන්න. හරි. ඔයාට මං කිව්වේ නෑනේ මගේ ඇඳුම් හොදන්න කියලා. කොහොමද මම ඉක්මනට කසාද බඳිනවා. අපෝ යව්. උඹ හිතුවද ඔබගේ ලොන්ඩරිය වැඩ කරන්න මේ ලංකාවේ ගෑනු ඉන්නවා කියලා? ගෑණියෙක් ගන්න කලින් ඔක්කොම කලින් රැවුලයි කොණ්ඩේ කපලා මිනිස්සෙක් වෙලා හිටපන්. මූණ නිකන් කබ කාපු පිකනලා වගේ. කබ කාපු එකනලා? අම්මා දැන් ඔය මට දපාස කරන්නේ ඔව් බොලාර තමයි. මොකද මේ කාමරේ වෙන කවුරුත් නැහනේ. අනේ නිකන් ඉඳහම්බා. අපහාස කරන්න උඹට හරියම නම්බුවක් තියෙනවද කියන්කො ඉස්සලා. බෑ අම්මා එහෙම කතා කරන්න එපා හරිද? අම්මා දැන් ඕම කතා කරාට මං වෙනුවෙන් කියලා පැනඩෝලුත් බීලා තියෙනවා. හරිද? අනික එක කෝල් එකයි දෙන්න ඕනේ. එක කෝල් එකේ මේ ගෙදර ස්ටේරම් බෙඩ් එක එවලා කරලා තියලා යනවා. අයම ඉන්නවා කෙල්ලෝ මට. අනේ පුතේ මේ ගෙදර තියෙන වැඩ කන්දරාව හැටියට ඔන්න මට නම් බෑ ලෙඩ්ඩු බලා ගන්න හොඳේ. ලෙඩ්ඩු? මොකද ලෙඩ්ඩු කියන්නේ? නෑ මේකයි. උඹ ඔය කියන විදිහට ඔබ පස්සේ උඹට වාවැටලා ඉන්නේ ඇස කන නාසය දිව ශරීරේ නැති ඔස්ටියෝපොරෝසිස් හැදිලා රක්තහීනතාවය හැදිලා ආතරයිටිස් හැදිලා එකටන් වෙච්ච අමු ලෙඩේ. what? එහෙමත් නැත්තම් සුමාන ගණන් නාන්න නැති දත් මදින් නැති අඩුම තරමේ ලැඩ් ගිහලා පසවත් හොදන්න නැති මාදම් පෙන් හේදගත්ත කුණුම මල පෙරේත කරෝල කෑල්ලක් වෙන්නේ. අම්මේ මම එකපාරකුත් කිය මානිගම ඔය විදිහට අවතක්සේරු කරන්න එපා හරිද? මේ බොලා ඔය කියන විදිහට බොලාගේ පස්සේ කෙල්ලෝ වහ වැටලා ඉන්න. මොකද උඹ මේ ජෝන් එබි හැමිනෙන්නේ නෙමෙයි. ජෝන් ඒබ්‍රහම් එබි හැමිනෙන්නේ හරි මොකක් හරි. හරි. දැන් අම්මා දැන් කියන්නේ මම දැන් කිසි වැඩ කරන නැති එකෙක් කියලාද? ඔව්. මොකද අඩුම තරමේ උඹගේ අතේ තියෙන නියපොතු ටිකවත් කපා ගන්න නෑනේ නේ. ඒකත් කන එකනේ කරන්නේ. හරි. ඔට්ටුවක් දාන්න හරිද? එක පැයක් ඇතුළත මේ ලංකාව විතර නෙමෙයි මේ මුළු ලෝකෙම අවධානය මන් දිනා ගත්තොත් අම්මා මට මොනවද දෙන්නේ? මොකද ඒ පාර බෝලා මේ ගිනි තියාගෙනද හදන්නේ? නෑ එහෙම දෙයක් නෙවෙයි. අම්මා මට කියන්න බෑ කියලාද? බෑ කියලාද අම්මා දැන් කියන්නේ? බෑ තමයි. බෑ. බෝලාට ඉතින් මේ ලෝකෙ ඉන්නේ උන්ගේ අවධානය ගන්න වෙන්නේ පාර දිගේ හෙළුවෙන් ගියොත් තමයි. ඒකවත් කරන්න පුළුවන් නෝ ලොකු දෙයක්. ඒකත් කරයි කියන තමයි බය. malah hati kini jai kandi. Umba metana idala teka lau karanawa. Ana umbe putan dia helikopter pare di gihila polisi yang kudalang gihila. Nela lalu bola join gahe hitinda. Mukada. Mana ada nih vendiriye. Toge puta bicycle taragana enge nul patoku natua pare di gihila. Api ko madaya ko ratelo ke min sunda buna dene.
තේරම කරලා මූ පොලිසියට ගිහින් දීලා තියෙන්නේ මගේ නම්බරේ. කොහොමද ගේනී පොලිසියට අනුමත කරගෙන යන්නේ මූ කරපු වැඩේට. ඒ මොදිවට මූ පොලිසියට ගිහින් කියලා තියෙන්නේ රටේ ලෝක මිනිස්සුන්ගේ අවධානය ගන්න එහෙම කියා කියලා. දැන් ඉතින් ඌට විතරක් නෙමෙයි තොටයි මටයි දෙන්නටම අවධානය හම්බෙනවනේ. දැන් අපිට විතරක් නෙමෙයි අපේ පරම්පරාවේ මේ ඌට අවධානය හම්බෙනවා. අර වලේ ඉන්නේ ඌටත් අවධානය හම්බෙනවා. තාතා හොඳ වැඩේ. කොයි වෙලෙට කොල්ලට අනපාලි කියා ගත්ත ගමම්මයි. කාට උනත් එපා වෙනවනේ. උටන් මොංගල් වෙන්නේ නැති තෝග කුණු කණ්ඩල හංගෙන ගියාම මගීලෙන්න. දැන් ඔබ කොහෙද ඔය යන්න හදන්නේ? පොලිසියට. දැන් ඔබ හදන්නේ ගෙදර එනකොටත් ඌව හෙළුකුටෙක් කුදලන් එන්නද? අන්න අර බැලෙන් අඳුම කරන් ඵලයක්. වගේ විහාරකට දුවට වැඩි හොඳයි අපේ හැදගම් වරක් දෙයිද තොපිට විලි සංගේ යන්නේ නැති වුණාට මට විලි සංගේයක් තියෙයි. දැන් අඬනවා බොරුවට උගේ ඔළුව කන මෙමොඩ ගෑනි.